ප්‍රධාන වශයෙන්ම ඇප්ස් භාවිතා කරමින් තමන්ගේ ප්‍රවාහන සේවා සපයන සහෝදරයන් එක්ක. අපි ගත්තොත් අපි ඉදිරියේදී එන තාක්ෂණ විප්ලවය සඳහා අපි කැමතියි. අපි කැමති වුණා. මොකද අපි පටන් ගත්තේ අපි ප්‍රවාහන සේවාවේ ටැක්සි කර්මාන්තයේ හැටියට අපි පටන් ගත්තේ 2007 දී අපි පටන් ගත්තා. එතකොට ඔච්චර තාක්ෂණي තිබ්බේ නැහැ. 2009 පස්සේ තමයි තාක්ෂණය වැඩි දියුණු වුණේ. එතකොට මේගොල්ලොත් එක්ක අපි අත්වල් බැඳ ගැනීමේ ප්‍රධානතම හේතුව වෙන්නේ ත්‍රිරෝද රථ නියෝජනය කරමින් අවුරුදු 20කට වඩා වැඩි කාලයක් අපි පැවති රජයන්, පවතින රජය ඔය සෑම සියලු දෙනාත් එක්කම කටයුතු කරලා තිනවා. මොකද මේ ත්‍රිරෝද රථ කර්මාන්තය යම්කිසි නියාමනයකට යටත් විය යුතුයි. ප්‍රවාහන කර්මාන්තය යම්කිසි නියාමනයකට යටත් විය යුතුයි කියන අරමුණ ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා. දැන් අද ගත්තොත් එහෙම බස්නාහිර පළාතේ 2002 දී තමයි ප්‍රථම ගැසට් නිවේදනයේ ප්‍රඥාප්තිය නිකුත් කරන්නේ ත්‍රිරෝද රථ නියාමනය සඳහා. 2002 දී අවුරුදු 23යි. ඊට දකුණු පළාතේ 2012 දී අවුරුදු 13යි. නැගෙනහිර පළාතේ 2013 අවුරුදු 12යි. උතුරු මැද පළාතේ 2014 අවුරුදු 11යි. දැන් මේ ත්‍රිරෝද රථ ගැන විතරයි මම මේ කතා කරන්නේ. ත්‍රිරෝද රථ නියාමනය සඳහා දැන් අතර අවුරුදු 23යි 13යි 12යි 11යි 11 තිස්සේ නීති සම්පාදනය කරලා නීති කෙටුම්පත් කරලා අවසන්. ඒතර ගත්තොත් එහෙම අපේ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ RMA එක යටතේ නිකුත් කළ තියෙන 2013 ගැසට් එකක් නිකුත් කරා. ඒකේ ත්‍රිරෝද රථ රියදුරාට මගියාට කියන දෙපාර්ශ්වයටම අයිති වෙන කොටස් ටිකක් තිබ්බා. අපේ නිමල් සිරිපාල හිටපු ප්‍රවාහන ඇමතුමා 2017 දී ඒ ගැසට් එක පරිච්ඡින්නය කරා. පරිච්ඡින්නය කරන්න හේතුව වුණේ 2015 දී අපි නඩු පැවරපු හින්දා. පරිච්ඡින්නය කිරීමේදී මොකද්ද කරේ? රියදුරාට මගියට රජයට හවුල් වෙලා නියාමනය කිරීම සඳහා සම්බන්ධකම් තිබිය යුතු කොටස ඉවත් කරා. ඒ කියන්නේ ගාස්තු මීටරය සම්බන්ධයෙන් තිබිච්ච කොටස ඉවත් කළා. ඉවත් කළ 2017 දී නැවත පරිචින්නය කරලා ගැසට් එකක් ගෙනාවා ත්‍රිරෝද සම්බන්ධයෙන්. එතකොට ඒකෙම තියෙනවා ඒ ගැසට් එකේ තියෙනවා වාහනේ දකුණු පස ආවරණය කළ තිබිය යුතුයි. පොලිසියෙන් අල්ලනවා. හැබැයි ඒ ගැසට් එකේම තියෙනවා මගී ප්‍රවාහන කටයුතු කිරීමේදී ගාස්තු මීටරයක් අනිවාර්යයි කියලා. ඒකට කවුරුත් අල්ලන්නේ නැහැ. දැන් පොලිසිය කරන්නේ මොකද? තියෙන ගැසට් එකේ තමන්ට අවශ්‍ය කරන කොන කෑල්ල ඇල්ලුවා. ඉතුරු ඒවාට හෙන ගහලා ගියත් කමක් නැහැ කියලා තාමත් පවත්වාගෙන යන 2017 සිට. ඒ කියන්නේ දැන් අවුරුදු 8කට ආසන්නයි. ඒ කියන්නේ තිබිච්ච ගැසට් ක්‍රියාත්මක කළා නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් පළාත් 4යිනේ. ලංකාවේ පළාත් 9ක් තියෙනවා. ඉතුරු පළාත් 5ට ක්‍රියාත්මක කිරීම සඳහා ඒගොල්ලන් ගාව නීති රීති නැහැ. දැන් ඒගොල්ලන් එතකොට උදව් ඉල්ලන්නේ කාගෙන්ද? ජාතිය ගමනාගමන කොමිෂන් සභාව. ජාතිය ගමනාගමන කොමිෂන් සභාව කියලා කියන්නේ දතුත් නැති නියපොතුත් නැති කොටියෙක්. මොකද ඒගොල්ලන්ට පාලනය කිරීම සඳහා මේ නීතිමය තත්ත්වයේ තිබ්බේ බස් රථ සඳහා පමණයි. අවුරුදු 5ක් තිස්සේ කඹරලා යන්තම් 2024 8 වෙනි මාසේ 28 වෙනිදා සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා. ගැසට් කරලා තියෙනවා. ඉදිරිපත් කරලා ඉවරයි. හරිනම් කළ යුත්තේ මේ නව රාජ්‍ය. මේ නව රාජ්‍ය ගැන අපි මේ කතා කරද්දී ත්‍රිරෝද රථ රියදුරන් නොමිලේ ජනාධිපතිවරණයටයි මහමැතිවරණයටයි ඒගොල්ලන්ගේ මාලිමාව වෙනුවෙන් අපි රජය කියලා කිව්වේ මාලිමාවනේ. මාලිමාව වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු කළා. කාගෙන්වත් සල්ලි ගත්තේ නැහැ. මාලිමාවට සල්ලි වේදන් කරන්න අවශ්‍යතාවයකුත් තිබ්බේ නැහැ. ත්‍රිරෝද රථ රියදුරන් වැඩිපුරම ප්‍රචාරණ කටයුතු කළේ. එතකොට රාජ්‍යයේ වගකීමක් තියෙනවා. රජය පත් කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. එතුමා ජනාධිපති වීම සඳහා වක්‍රාකාරයෙන් ඍජුව තමන්ගේ දායකත්වය සපයූ ත්‍රිරෝද රථ කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රවාහන කර්මාන්තය සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක. අපි කියන්නේ අලුතෙන් නීති හදන්න. මොකද නීති හද 159 හිටියට තාම නීති හදන්න බෑනේ. එහෙම එකක් නේ තියෙන්නේ. 159 තියෙනවා 50ක් සම්මත කරගන්න බෑ. අපි කියන්නේ මේ 50 සම්මත කරලා ඉවර වෙච්ච 50ක් මේ කතා කරන්නේ. අමුතෙන් සම්මත කරන්න දෙයක් නැහැ. ඉවර වෙච්ච ඒවා ක්‍රියාත්මක කරන්න. බස්නාහිර පළාතෙන් පටන් ගත්තා 2021 ගැසට් රීති ගැසට් කරාට පස්සේ 2022 අග 2023 ආරම්භ කරා
ත්‍රිරෝද ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා කියන්න කනගාටුයි අවුරුදු දෙකක් වෙනවා ලියාපදිංචි සංඛ්‍යාව 2000ට අඩුයි. එතකොට බස්නාහිර පළාත තුල විතරක් ත්‍රිරෝදත 3,50,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට 2000යි දැන් ලියාපදිංචි වීම සඳහා ඉදිරිපත් කරලා තියෙන සල්ලි ගෙවලා තියෙන්නේ ඒකෙත් 600ක් වගේ තමයි සල්ලි ගෙවලා තියෙන්නේ. 500 ගෙවපු කට්ටිය වෙනයි 3000 ගෙවලා තියෙන්නේ 600ක් විතර. දැන් එතකොට තියෙන නීති ක්‍රියාත්මක කරන නීති මොකද්ද මේ? ඒ කියන්නේ අදාළ පෞද්ගලික ආයතන පෞද්ගලික ව්‍යවසාය අපි කියන්නේ පෞද්ගලික ආයතන පවත්වාගෙන යන්න එපයි කියන එක. ව්‍යවසායක එන්න ඕනේ. ඒතකොට තමයි ආයෝජන ඔය කියන ඩොලර් එන්නේ ඒතරනේ. හැබැයි ඩොලර් යන ඒවා ගැන කතා කරන්නේ එකෙක්වත්. එන්නේ ඒවා ගැන කතා කරෝ එන්න ඕනේ. ආයෝජන කළ යුතුයි. කිරීම සඳහා වූ පිඹුරුපත් සැකසීම සඳහා මේගොල්ලෝ කල් ගන්නවා. දැන් එතකොට අපි ඇවිත් NTC එකේ පනත ගැන අපි කතා කරද්දී ගිය මාසේ 12 වෙනිදා පාර්ලිමේන්තු අනුකාරක කමිටුවක් පිහිටුවා අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා අනුකමිටුව ගියා අපිට උත්තර දුන්නා අපේ තියෙන ප්‍රශ්න දේවල් අපි කිව්වා අපේ තියෙන යෝජනා ටික ඉදිරිපත් කරා හැබැයි දැන් කරන්න යන්නේ මොකද්ද අර NTC එකේ ආපු පනත පාර්ලිමේන්තුවේ දාලා සම්මත කිරීම නෙමෙයි ඒකට සංශෝධනයක් ගේන්න යනවා දැන් 1991 NTC එකේ පනත සංශෝධනය කරන්න අවුරුදු 5ක් කැඹරුවා දැන් නැවතත් ආයි සංශෝධනයක් වෙනවා කියලා කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට ගිහලා බඩ ගහලා ආයි නැවත එති අනුර කුමාර දිසානායකගේ පළවෙනි ජනාධිපති වාරය ඉවර වෙලා දෙවෙනි එකට තමයි ඔයන්නේ. අපි කියන්නේ ඒක තියන්න. ඒක හොඳ යෝජනා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න සංශෝධන කියන එක ඔක පස්සට තියාගන්න. දැනට තියෙන එක ක්‍රියාත්මක කරන්න. මොකද අපි ගත්තොත් එimhe මෝටර රථ ප්‍රවාහන පනත කියන එක පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුමයි කියන ඇමතිතුමාට Tamanට හැකි අවස්ථාවකදී ඉදිරිපත් කළ යුතුයි කියන තමයි මෝටර රථ ප්‍රවාහන පනතේ තියෙන්නේ. එතකම් පනත ක්‍රියාත්මක කළ හැකි. ඒතකොට NTC එක යටතේ මොකද්ද? පළාත් සභා සඳහා මාර්ගෝපදේශ සැකසීම. ඒතකොට NTC පනත ඇතුලේ තියෙන්නේ මොකද්ද? පාසල් වෑන් රථ, කුලී රථ, ත්‍රිරෝද රථ හා අනිකුත් මෝටර් ප්‍රවාහන මාධ්‍යයන්. ඒ තමයි දැන් අපි ගත්තොත් මෝටර් සයිකලෙන් මිනිස්සු එක්කන් යනවා. අපි RMB එකේ කමිෂනර්ගෙන් ඇහුවම නීති අනුකූලව එහෙම කරන්න බෑ. කමිෂනර්ගේ උත්තරේ. එතකොට පිලියන් රයිඩර් කෙනෙක් අපි එක්කන් යනවා නම් සාමාන්‍යයෙන් වගේ පෞද්ගලික ගමනක් වුණත් පිලියන් රයිඩර් කෙනෙක් යනවා නම් මෝටර් සයිකලය ඇවිත් පූර්ණ රක්ෂණය ලක්විය යුතුයි. දැන් ඒක එකක්. දෙක ත්‍රිවිල් මගී ප්‍රවාහන සේවාවේ යෙදෙනවා කියලා අපිම කියා ගන්නවා. මේ ඉන්නේ අපි ඔක්කොම කියා ගන්නවා. අපි එක එකක්වත් පිළිගන්නේ නැහැ. කිසිම ගැසට් එකක නැහැ අපිව පිළිගත්තයි කියලා. අඩුම තරමට බස්නාහිර පළාතේ තියෙන්නේ ඇවිත් පළාත තුල මගී ප්‍රවාහනයේ සඳහා අවසර පත්‍රයක් දෙන එක විතරයි. අපි මගී ප්‍රවාහනයේ යෙදෙන මිනිස්සු හැටියට අපි පිළිගන්නේ නැහැ. එතකොට 2014 තමයි ආවේ PT ලයිසන් එක. පොදු මගී ප්‍රවාහන සේවාවේ යෙදෙනවා නම් ලයිසන් එකක් දෙනවා. ඔය බස් වලට දෙන එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ දවස් 3ක ට්‍රේනින් එකක් දීලා රුපියල් 2000ක් ගෙවලා තමන්ගේ ලයිසන් එකට මගී ප්‍රවාහන බලපත්‍රය පිටසන් කර ගැනීම කියන එක තියෙන්නේ. ඒකටම 2018 නිවල් සිරිපාල නීතිය ගෙනාවා ත්‍රිරෝද රථ වලටත්. අපි කියන්නේ හත් දෙයිනේ අපි කියන්නේ ඒව කරන්න කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නීති තියෙනවා. නීති පනවලක් තියෙනවා. මිනිසුත් ඉන්නවා. ආයතනත් තියෙනවා. එකෙක්වත් වැඩ කරන්නේ නැහැ. හරි. ලොකුවට හැබැයි බිමල් රත්නායක කියනවා ඉන්දියාවේ ක්‍රමයේ අනුව ඇප් දුන කට්ටියට 100ක් හෝ 0.5ක රක්ෂණ ක්‍රමයක් ගේනවා කියලා. බොහොම හොඳයි. හරි. ඒක ඇප් දුනේ උන්ට විතරක් නෙමෙයි. පාරේ හයර් දුන ත්‍රිරෝද රථ සෑන්ඩ් වල මිනිසුන්ටත් ලැබෙන්න ඕනේ. ඒක ලැබෙන්න නම් මේ මිනිස්සු කොහෙද ඉන්නේ කියලා හොයාගන්න එපා. ඒකට තමයි අර නියාමන කියන කතාවක් තියෙන්නේ. නියාමනේ කළ යුතුයි. ලියාපදිංචි කළ යුතුයි. අරව දෙන්න කලින්. එක රක්ෂණය. දෙක ඉන්දියාවේ රක්ෂණය විතරක් ගන්න. හැබැයි ඉන්දියාවේ තව නීතියකුත් තියෙනවා. ඒක අමතකයි. බිමල්ට ඒක පේන්නේත් නැහැ. ඉන්දියාවේ තියෙන වාහනේ තියෙන මොඩල් දෙකයි තියෙන්නේ. කමර්ෂල් එක and ප්‍රයිවට්. පුද්ගලික හා මේ මොක ව්‍යාපාරික කටයුතු සඳහා කමර්ෂල් වෙහිකල්ස් කමර්ෂල් ලයිසන් එක තියෙන මිනිසුන්ට විතරයි හයර් දුවන්න පුළුවන්. කමර්ෂල් ලයිසන් තියෙන මිනිසුන්ට විතරයි ට්‍රාන්ස්පෝර්ට් මේ ගුඩ්ස් ට්‍රාන්ස්පෝර්ට් කියන භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි. ලංකාවේ එහෙම නෙවෙයි ඔෆිස් එකේ ඇකවුන්ටන්ට් ඌ හවසට ඇවිල්ලා ඌ හයරුත් දුවනවා. ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ආදාය මදි හින්දානේ දුවන්නේ. එයාවත් ලියාපදිංචි කරන්න. ඒතකොට ස්ටෑන්ඩ් එකේ ඉන්න එක්කෙනයි ඔෆිස් එකේ ඇකවුන්ටන්ට් උයි දෙන්නම එක හා සමානයි. එතකොට දෙන්නම කොහේ හරි තැනක ලියාපදිංචි වෙච්ච මිනිහෙක්. එතකොට මගියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී ලියාපදිංචි උණයි කියලා කොහෙද හොයන්න තියෙන්නේ?
ආයතන වල ගත්ත මිනිසුන්ට ඒතර ආයතන ප්‍රවර්ධනය කිරීම සඳහාද රජය ක්‍රියාත්මක වෙන්නේ. හරි හොඳම උදාහරණය මම දැන් ඊයේ පෙරේදා අවුරුද්දක් විතර වෙනවා නම්බර් ප්ලේට් වල අර ප්‍රොවින්ස් ටික අයින් කරානේ. පළාත් අයින් කරලා තියෙන්නේ. ලෝකේ හැම රටකම තමන්ගේ තියෙන ප්‍රොවින්ස් වල ඒ සලකුණු තියෙනවා. එක්ක පාට වෙනස් වෙනවා නැත්නම් අර ප්‍රොවින්ස් එකේ නම්බර් ප්ලේට් එකේ මොනවා හරි අංකයක් හරි නමක් හරි තියෙනවා. ප්‍රොවින්ස් අපි ඉල්ලුවේ නැහැ. මොකද 2004 කලින් ඇවිත් වාහන දුවද්දී අපේ තිබ්බේ රතු පාටයි කළු පාටයි වාහන අංක තිබ්බේ. අපි ගත්ත මේ ත්‍රිරෝදත. එතකොට රතු පාට කියන්නේ හයර් දුවන මිනිස්සු, කළු පාට කියන්නේ පෞද්ගලික වාහන. ඒක අයින් කරේ කවුද? අපිද? අයින් කරපු එකෙක් හොයාගන්න නැහැ. ඊට පස්සේ ප්‍රොවින්ස් ඉල්ලුවේ කවුද? අපිද? ඉල්ලපු එකෙක් නැහැ. එතකොට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඇහුවම කියන්නේ නෑ. ඒවා ඕගොල්ලන් කියන දේවල් දාන්න නම් අලුතෙන් නීති එන්න ඕනේ. හැබැයි ඒතකොට තියෙන ප්‍රොවින්ස් අයින් කරේ කාගේ උවමනාවටද? අපි කෙලින්ම චෝදනා කරනවා අදාළ පෞද්ගලික ආයතන දෙක සඳහා වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ විශේෂයෙන්ම RMV එකේ ඉන්න මිනිස්සු වැඩ කරන්නේ. නැත්නම් කවුරුත් ඉල්ලපු නැති එකට අයි අයින් කරන්නේ. අද බලාත්කාරයෙන් නම්බර් ප්ලේට් උත් දෙනවා. හරි. දැන් මගේ වාහනේ මම ආවේ අයිතිය මෙයාට පැවරුවාම මෙයා ඒක අයිතිය පවරා ගැනීමේ මේක බාර දුන්නාම නම්බර් ප්ලේට් එකට මෙයා සල්ලි ගෙවන්න ඕනේ. එයාගේ කැමැත්ත අකමැත්ත අහන්නේ නැහැ. හැබැයි ප්‍රොවින්ස් එක අයින් කරලා තමයි දෙන්නේ. ඉතින් ඒව ක්‍රියාත්මක විය හැකියි. හැබැයි මිනිසුන්ට අත්‍යවශ්‍ය, රියදුරාට අත්‍යවශ්‍ය, මගියාට අත්‍යවශ්‍ය දේවල් ක්‍රියාත්මක කිරීම සඳහා අලුතෙන් නීති පනවන්න ඕනේ කියලා කියනවා. පාර්ලිමේන්තුව සම්මත කරන්න ඕනේ කියලා. මේ මොකක්ද මේ? හරි. අපි පැහැදිලිව කියනවා මේක අදාළ ආයතන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් හා දේශපාලඥයන් එකතු වෙලා කරන වැඩක්. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අනුරගෙන් ওই වැඩේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මාළේවායෙන් ওই වැඩේ. අරුන් ඔක්කොම හොරු කියලානේ මුන් ටික ආවේ. මුනුත් කරන්නේ ඒකමනේ. දැන් NTC එකේ තියෙන පනත එහෙනම් පාර්ලිමේන්තුවට දාලා සම්මත කරලා පස්සේ සංශෝධනය කරනවා. මොකද සංශෝධන ගේනල්ලා ඕක නීතිපති ගිහිල්ලා ඉතින් අවුරුදු 5ක් යනවා. අපි දන්නවා. මොකද අපි ඕක සක්‍රිය දායක වෙච්ච මිනිස්සු හින්දා. එතකොට තියෙන එක ක්‍රියාත්මක කරන්න බෑ මුන්ට. අලුතෙන් එකක් ගේන්න යනවා. ඉතින් අලුතෙන් එක ගේන්න එපයි කියන්නේ නැහැ. හොඳ දේවල් ගේන්න අපිත් එකඟ වෙනවා අපිට සහයෝගය දක්වනවා. මේ තියෙන අඩුම තරමේ තියෙන නීතිගත කරලා අවුරුදු 20 ගණන් පරණ යල් පැනපෝ දැන් තව ටික දවසක් ගියගම ඒ නීති ටික ආච්චිලා සීයලා බවට පත් වෙනවා. ඒව තවම ක්‍රියාත්මක කරන කොන්දපණ නැහැ. හැබැයි ශ්‍රී ලංකා පොලිසියත් කරන්නේ මොකද? ඒ තියෙන නීති වලින් Tamanට අවශ්‍ය කරන අර ගාන කපා ගන්න පුළුවන් කැලි ටික විතරක් එකතු කර ගන්න. අපි කියන්නේ පොදුවේ අදාළ සියලුම ප්‍රවාහන ශේෂ්ත්‍රයන් නියාමනය විය යුතුයි. නියාමනය විය යුතුයි කියන අදහසින් අපි ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය දෙන්න අපි කැමතියි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා එක එකාට ඕන විදිහට කරන්න බෑ. හරි? ඒතකොට මේ අපේ අදහස් දීලා තියෙනවා දැන්ට ඇවිල්ලා තියෙන නීතිගත නීතීන් තියෙනවා. ඒ නීතීන් වලට අනුකූලව ඒතකොට ඊළඟට එනවා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නීති රීති තියෙනවා. ඒවට යටත්ව මේවා ක්‍රියාත්මක කරන්න. නැත්නම් අලුතෙන් නීති හඳුන්වලා දෙන්න. හඳුන්වලා දීමට ප්‍රථම තීන නීති ටික හත් දෙයින් ක්‍රියාත්මක කරපල්ලා. හරි? දැන් අපි සල්ලි දීලා අපි ලියාපදිංචි වෙලත් මොකද්ද? ඒතකොට ලියාපදිංචි මේ 600ට පිස්සු. අර ඉන්න ලක්ෂ 3මාරක් නිකන් ඉන්නවා. සල්ලි දීපියොන්ට මොලේ අමාරුවක් තියෙනවා. එහෙමද මේ වැඩ කරන්නේ? එහෙනම් අපි කරුණා කරලා විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයාට කියනවා ඔක්කොමඩ කලින් මේ තීන මූලික නීති ටික ක්‍රියාත්මක කරන්න. ත්‍රිවිල් දුවන කොම්ප්‍රෙහෙන්සිව් ඉන්ෂුරන්ස් එකක් නැහැ. පූර්ණ රක්ෂණයක් නැහැ. තර්ඩ් පාටි දුවන්නේ. හැප්පිලා මරනම කවුද වගේ කියන්නේ? ආණ්ඩුවද වගේ කියන්නේ? මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවක් තියෙනවා. බම්බු ගහනවා. හැම ඉන්ෂුරන්ස් එකෙම 0.5ක් උන්ට යනවා. තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් වලින්. හත් දෙන්න උන්වත් කතා කරන්නේ නැහැ ඕක ගැන. එතකොට යන මිනිහා ගැන කවුද වගේ කියන්නේ? එතකොට පැදන් යන මම තමයි ඕන දෙයක් කරගන්න හැපිලා කවුරු එකක් මැරුණොත් මමත් මැරුණා නම් ප්‍රශ්නේ නැහැ. මම පණ පිටින් ගිහුවොත් ඌට මම ගෙවන්න ඕනේ. ඔය දැන් මෝටර් බයික් වලින් පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් එකත් ඕකම තමයි. හැපිලා මැරුණා පිටිපස්සේ එකට ගෙවන්න මොකද ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්න රුපියල් 15000යි ඌ මැරුණාම ලක්ෂ 5ක් කිව්වොත් ඌ අතින් ගෙවන්න එනවා. අපි කියන්නේ ඒ සඳහා අවශ්‍ය කරන මූලික නීති ටික සකස් කරන්න. ශ්‍රී ලංකා ලක්ෂණ මණ්ඩලය ගෙන්නුවා කතා කරා. දැන් පළාත් සභාවේ දාලා තියෙන ත්‍රිරෝද සඳහා මගියා අසීමිත ලෙස රක්ෂණ ක්‍රමයක් තිබිය යුතුයි කියලා. හත් දෙනේ එහෙම රක්ෂණ ක්‍රමයක් නැහැ. ඉතින් නැති ඒවා අපි කොහෙන්ද හදන්නේ? ඉතින් එනවා පළාත් සභාව හරි ඔය ප්‍රවාහන අමාත්‍යාංශය හරි ඔය රක්ෂණ මණ්ඩලය ගෙන්නලා නියෝගයක් දුන්නා මේ වගේ රක්ෂණ ක්‍රමයක් හදන්න කියලා. නැති ඒවා මුන් කියනවා හදන්න කරන්න කියලා. අර කොඳුරු හත් පට්ටයි තව පොඩ්ඩයි ඒ පොඩ්ඩයි අර හත් පට්ටේට වඩා වැඩි. එහෙනම් අපි කරුණා කරලා අපි කියනවා
විශේෂයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට මේ අපි කරන්නේ අපේ අයිතීන් සුරැකීම සඳහා අපි එකතු වෙලා තියෙනවා. හරි මෙතෙක් කල අපි හැම එකටම කැඹරුවානේ. මේ අපි එකතු වෙලා තියෙන අපේ අයිති සුරකින්න. ඒක පළවෙනි වැඩිමුරේ හැටියට තමයි අපි මේ පළවෙනිදා අපි එළියට එන්නේ. මතක තියාගන්න අරගලයේදී ත්‍රිරෝදත රිදුවන්ගේ ලොකු දායකත්වයක් තිබ්බේ නැහැ. ඔය ඇවිල්ලා ගෝල් පේස් එකේ ඔක්කොම කෑගව ඔක්කොම කරලා ත්‍රිවිල් කාරෝ ආවේ නැහැ. පෙට්‍රල් රුපියල් 400ට ගියා දවස් 3ක් පොලිමේ හිටියත් උන් ආවේ නැහැ. හරි ආවොත් ප්‍රශ්නේ තත්ත්වයේ ඊට වඩා වෙනස් වෙනවා. එහෙනම් නැවතත් අපි මතක් කරනවා තියෙන නීති ටික ක්‍රියාත්මක කරන්න සංශෝධන ගේන්න එපයි කියලා කියන්නේ නැහැ. ගේන්න පෙර ප්‍රථම තියෙන ඒවා ක්‍රියාත්මක කරන්න මූලික දේවල් ක්‍රියාත්මක කරලා සංශෝධන ගේන්න. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? මීට වඩා ලොකු අරගලයක් බවට පත් වෙනවා. බොහොම